දින්න YouTube චැනල එක නරඹන රටවාසී ලෝකවාසී ශ්‍රී ලංකාවාසී ඒ වගේම විදේශ ගත ඔයාලා හැමෝටම අදත් ආයුෂ බොහෝ ඒවා කියලා පිළිගන්නවා. දින්න YouTube channel එකකින් ඉදිරිපත් කරන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් දින්න YouTube channel එක හරහා ඩුබායි සම්බන්ධව එහෙම නැත්නම් UAE සම්බන්ධව නිරන්තරයෙන්ම වීඩියෝ ඉදිරිපත් කරන මම දිනේෂ් බණ්ඩාර අදත් අලුත් වීඩියෝ එකක් තමයි ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔයත් ඩුබායි වලට එන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් කියලා. එහෙනම් හැමදාම මතක් කරනවා ඔයා channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් දැන්ම පල්ලෙහා තියෙන තපට සබස්ක්‍රයිබ් බටන් එක බලලා දැන්ම දින සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අපි ඉක්මනට මෙයා වීඩියෝ එකට. හරි guys, ඉතින් මගෙන් ගොඩක් දෙනෙක් මේ දවස්වල අහලා තිබ්බා මේ ඩුබායි වල ජොබ්ස් තියෙනවද කොහොමද හොයාගන්නේ, ජොබ්ස් නැද්ද, ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ඉතින් ඔන්න අලුත් ආරංචියක් තියෙන ඔයාලට කියන්න. හරි සතුටු හිතෙන ආරංචියක්. මේ දවස්වල අපි දන්නවා අපේ රටේ අල්ලපු රටවල් දෙකකට ඉන්දියාව බංගලාදේශ වගේ පාකිස්තාන වගේ රටවල් වලට මේ දවස්වල මෙහි වර්ක් පර්මිට් එහෙම නැත්නම් ජොබ් වීසා වලට ඇප්ලයි කරන්න බෑ. ජොබ් වලට වීසා මෙහෙන් ඇප්ලයි කරන්න බෑ. ඉතින් එයාලගේ වීසා නැති නිසා ඔන්න ලංකාවේ අපිට ලොකු chance එකක් තියෙනවා ඩුබායි වල ජොබ්ස් වලට එන්න. ඉතින් මට අදත් කෙනෙක් හම්බෙලා කිව්වා අයියා නිෂාන් එකේ තමයි වැඩ කරන්නේ. ඉතින් නිෂාන් එකේ වැඩ කරන කෙනෙක් හම්බෙලා කිව්වා ඊයේත් ලංකාවේ කොල්ලෝ 40ක් විතර එයාලගේ එකට බඳව ගත්ත කියලා නිෂාන් කම්පැනි එකට පඩිය සාමාන්‍යයෙන් දිරහම් 2000කට 2500 වගේ පඩියකට. ඉතින් ඔන්න ඔයාලට හොඳ අවස්ථාවක් ඩුබායි වලට එන්න බලන් ඉන්න කට්ටියට, ඩුබායි වල ජොබ් හොයන කට්ටියට මේ දවස්වල ඔන්න chance එකක් තියෙනවා ඩුබායි වලට යනවා. මොකද අර රටවල් ටිකේ වීසා දෙන්නේ නැති නිසා ඒ රටවල් ටිකට මේ දවස්වල ඇත්තටම මෙහි වීසා ක්ලෝස් කරලා තියෙන. ඒ කියන්නේ ඒ රටවල් ටිකේ කට්ටියට මේ දවස්වල වීසා ගහන්න බෑ. කියන්නේ මේ ඩුබායි වලින් වීසා ඇප්ලයි කරන්නත් බෑ. යාළුවට වීසා දෙන්නෙත් නැහැ. ඒ නිසා ඔන්න ලංකාවේ අපිට හොඳ chance එකක් තියෙනවා. ඉතින් මේ දවස්වල ඔයා ඩුබායි වලට එන්න බලන් ඉන්න කෙනෙක් නම් ඇත්තටම මං හිතනවා ඔයාට ඒක මාර chance එකක් වෙයි. පොඩ්ඩක් හොයලා බලන්න. ජොබ්ස් තියෙන ඕන තරම් වේකන්සිස් තියෙනවා. ඉතින් ඔයත් ගෙදරට වෙලා ඩුබායි එන්න බලන් ඉන්න කෙනෙක් නම් නිකන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් හොයලා බලන්න. අපිට පුළුවන් ලින්ක්ඩ් වගේ ඇප් වලට ගිහින් ඉවරලා ඔයාගේ CV එකක් හදලා ඉවරලා ලින්ක්ඩ් වගේ ඇප් වලට දාලා try කරලා බලන්න. ඒ වගේම ඩුබායි වල ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් හිතවත් කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් අහලා බලන්න. ඒ වගේම ඔයා විසිට් වීසා එකක් හරහා ඩුබායි වලට ඇවිල්ලා ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් එන්න ඉන්න කෙනෙක් නම් විසිට් එකක් දාගෙන ඒ විසිට් වීසා එක හරහා ඩුබායි වලට ඇවිල්ලා ජොබ් එක කරන්න එහෙම නැත්නම් ජොබ් එකකට ඇප්ලයි කරන්න බලන් ඉන්න කෙනෙක් නම් මම හිතනවා මේ දවස්වල ඇත්තටම ඔයාලට හොඳ chance එකක් වෙයි කියලා. ඒක මොකද මේ දවස්වල ලංකාවේ අපිට මාර ප්ලේස් එකක් තියෙනවා. මොකද අර කට්ටියගේ වීසා නැති නිසා ලංකාවේ අපිට ටක් ගාලා කම්පැනිස් වලට ගන්නවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඩුබායි වලට එන්න. හොඳ රටක්, කට්ටියට ගමනක් යන්න පුළුවන්. ඉතින් සමහරක් අය නම් දාලා දින ඩුබායි කියන්නේ මෙලොවරහකට නැති රටක්, කිසිම දෙයක් නැහැ, කිසිම තේරුමක් නැහැ, පඩිය අඩුයි කියලා. ඉතින් මෙහෙමයි මම හැමදාම කියන කතාවක් තමයි ඔයා දිරාම් 1500 පඩියකට ආවොත් එහෙම මුලින්ම බේසික් සැලරි එකකට ආවොත් එහෙම ඔයා ඒ සැලරි එකේ ඉන්න අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් ඩුබායි වලට ඇවිල්ලි ඉවරලා හොයලා බලන්න. ඔයාට එක්ස්පීරියන්ස් එකක් අරන් ඉවරලා තව හොඳ ජොබ් ඕන තරම් තියෙනවා. ඔයාට ඩුබායි වල වැඩ කරන ගමන් හොයලා බලන්න පුළුවන් මොනවද කරන්න පුළුවන් කියලා. ඒ වගේ මොනවද යන්න පුළුවන් ඔයාට කම්පැනිස්. ඉතින් ඔයාගේ නොලෙජ් එක හදාගෙන, ඔයාගේ ලැන්ග්වේජ් එක හදාගෙන, ඔයාගේ රිපෝට් එක හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් හොඳ රටක්. සහ ඔයාට ඩුබායි වල ඉඳලා ගල්ෆ් රටකට මොනවා හරි යුරෝප් රටකට යන්න ඕන නම් ඩුබායි වල ඉඳලාම ඔයාලට යන්න පුළුවන්කම තියෙනවා. එහෙම ගියපු කට්ටියත් උන තරම් ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම අද කියන්න ආවේ මේ දවස්වල අපිට ජොබ් ඔපචුනිටිස් ගොඩක් තියෙනවා ලංකාවේ. අපිට try කරන්න උත්සාහ කරන්න, apply කරලා බලන්න. LinkedIn වගේ app තියෙනවා. ඉතින් website තියෙන ඕන තරම් පොඩ්ඩක් ගිහිල්ලා Google එකේ search කරලා බලන්න ඩුබායි vacancies කියලා. ඒ වගේම ඔයා මොන හරි ටෙක්නිකල් ටෙක් කෝස් එකක් කරලා ඉන්න කෙනෙක් නම් මේ දවස්වල ගොඩක්ම නිෂාන් ටොයෝටා වගේ කම්පැනිස් වලට ලංකාවේ ටෙක්නීෂියන්ලා එහෙම නැත්නම් මෙකැනිකල් ඉන්ජිනියර්ස්ලා මෙකැනික් කරන ලේබර්ස්ලා ගන්නවා මේ දවස්වල ඩුබායි වලට. ඉතින් ඒ ගැන හොඳට හොයලා බලන්න. ඒ වගේම අපි දන්නවා රජයේ පිළිගත් ඒජන්සිස් ඕන තරම් තියෙනවා ලංකාවේ. හොඳ ඒජන්සි එකකට ගිහිල්ලා විශ්වාස තැනකට ගිහිල්ලා ඔයාලට ඩුබායි වලට එන්න හොඳ කාලයක් තමයි මේ කාලේ කියලා කියන්නේ. මොකද 100%ක් මට වක්කීමෙන් කියන්න පුළුවන් මේ දවස්වල ලංකාවේ අපිට ඩුබායි වල ජොබ් ඔපචුනිටිස් ගොඩක් තියෙනවා. ඉතින් හැමදාම ගොඩක් දෙනෙක් හම්බුනහම කියනවා කම්පැනිස් වලට ලංකාවේ කට්ටිය ගන්නවා මෙහෙමයි කියලා. මම අර කලින් කිව්වා අදත් මට එක්කෙනෙක් හම්බුනා නිෂාන් එකේ වැඩ කරන එක්කෙනෙක්. ඉතින් නිෂාන් කම්පැනි එකට මේ ඊයේ පෙරේදත් කොල්ලෝ 40ක් විතර අරගෙන තියෙනවා. ටෙක් එක කෝස් එකක් කරපුවා, හයිබ්‍රිඩ් කෝස් එකක් කරපුවා කොල්ලෝ 40ක් විතර අරන් තියෙනවා ඩුබායි වල නිෂාන් කම්පැනි එකට. ඉතින් හොඳ අවස්ථාවක් මේ දවස්වල. හැබැයි ආවට කමක් නැහැ ලංකාවේ නම කතා කරන්න එපා. මොකද පහුගිය දවස් ටික නම් අතට ලංකාවේ කට්ටිය වැඩි කම්පැනිස් වල ගත්තේ. නමුත් අර රටවල් ටිකේ වීසා වහලා නිසා, වීසා දෙන්නේ නැති නිසා අපේ ලංකාවේ වැටෙන්න මේ දවස්වල හොඳ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඉස්සරහට
වීඩියෝකින් ඉදිරිපත් කරන්න කොහොමද ලින්කිඩ් වගේ අප් එකකින් ඩුබායි වලට ඩුබායි ජොබ් එකකට ඇප්ලයි කරන්නේ වේකන්සිස් තියෙනවද චෙක් කරගන්න විදිහ සහ ජොබ් එකක් හොයාගන්න විදිහ ගැන මම වීඩියෝ ඕන තරම් වල ඉදිරිපත් කරලා තියෙනවා බලන්න පුළුවන් එහෙනම් ඉතින් මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්න කියලා වැදගත් වුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න නැත්නම් වීඩියෝ එක ෂෙයා කරන්න සහ මොනවා හරි ගැටලුවක් තියෙනවා මගේ contact number එක දාලා තියෙනවා ඔයාලට message කරන්න පුළුවන් හැබැයි මම ගොඩක් කාර්යබහුල කෙනෙක් පුළුවන් වෙලාවට free time එක අනිවාර්යෙන් message එක දාන්න එහෙනම් හැමෝටම ජය වේවා ඩුබායි යන්න බලන් ඉන්න කට්ටියගේ හීනේ මුලින්ම සැබෑ වෙන්න ඒ වගේම විදේශ රටකට යන්න බලන් ඉන්න හැමෝගෙම ඒ හිනෙත් සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් නැවත වාරයක් හැමෝටම ජය වේවා මම දිනේෂ් බණ්ඩාර